ආකර්ෂණ රූපයක් හිමි කරගන්න නම් ඔයා ඇඳුම් පැළඳුම් අඳින විදිය, ඔයා මේකප් කරන විදිය, ඔයාගේ ආත්ම විශ්වාසය මේ හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලගේ රූපය තවත් ආකර්ෂණය වෙන්න ටිප්ස් 6ක් කියලා දෙනවා. මං හිතනවා මේක ඔයගලගේ ජීවිතයට උදව්වක් වෙයි කියලා. එන්න අපි යම් වීඩියෝ එකට. පළවෙනි ටිප් එක තමයි ස්කින් කෙයාර්. කෙනෙක්ව ආකර්ෂණය කරගන්නම් ඔයාගේ මූණ, ඒ වගේම ඔයාගේ බොඩි එක ලස්සනට පිරිසිදුව තියෙන්න ඕනේ. ඉතින් ඒකට ඔයා මූණ හොදන එකට අමතරව ටෝන් එකක් කරන්න, ඒ වගේම මොයිස්චරයිසර් එකක් යූස් කරන්න, ඒ වගේම සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. දෙවැනි ටිප් එක තමයි හෙයා කෙයාර්. ලස්සන කොණ්ඩයක් තියෙන එකෙනුත් ඔයාව ලස්සනට අනිත් අයට පේන්න ගන්නවා. ඒකින් කියන්නේ දනිස්සෙන් පල්ලෙහාට දිග කොණ්ඩයක් වවන්න කියන එක නෙමෙයි. මාසෙට එකපාරක් හරි ඔයාගේ කොණ්ඩේ අගිස් කපන්න, ඔයාගේ මූණට ගැලපෙන විදිහට ස්ටයිල් කරන්න. ඒ වගේම ඔයාගේ කොණ්ඩෙට සාත්තු කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒකට සැලුන් ගාන ගිහලා මේ ලක්ෂ ගණන් වියදම් කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ. පුංචි හෝම් රෙමඩීස් ඕන තරම් YouTube channel වල තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් කරලා ඔයාගේ මුහුණ, ඒ වගේම ඔයාගේ කොණ්ඩෙත් ලස්සනට තියාගන්න අමතක කරන්න එපා. තුන්වෙනි ටිප් එක තමයි ඩ්‍රෙසින් ස්ටයිල් එකට. ලස්සන වෙන්න නම් බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්නම කියලා නීතියක් නැහැ. ඉතින් ඔයා අඳින ඇඳුම ලස්සනට පිරිසුදුව, ඔයාට ගැලපෙන විදියට, ඔයාගේ බොඩි එකට මැච් වෙන විදියට, ඒ වගේම ඒක හොඳට හොදලා අයන් කරලා ලස්සනට අඳිනවා නම් ඔයාව ආකර්ෂණය වෙන එක කාටවත් නවත්තන්න බෑ. කෙනෙක්ට ඔයාව ආකර්ෂණය වෙන්න තියෙන හතරවෙනි ටිප් එක තමයි ඇක්සසරිස්. ඉතින් ඔයා ලස්සනට ඇඳලා කරලා ඉන්නවා. ඉතින් ඒකට තවත් ඔයාගේ ලස්සන වැඩි දියුණු කරන ලස්සන වොච් එකක්, ඒ වගේම මාලයක්, ඒ වගේම කරාමු දෙකක්, ඒ වගේ සිම්පල් දෙයක් ඔයාගේ රූපේ වැඩි දියුණු කරගන්න ඔයා භාවිතා කරනවා නම් තවත් ඔයාගේ ලස්සන වැඩි වෙනවා. එතකොට ඔයාව දකින්න කෙනාට ඔයාව තවත් ආකර්ෂණය වෙන්න ගන්නවා. ඉතින් අපි බලමු පස්වෙනි ටිප් එක මොකක්ද කියලා. පස්වෙනි ටිප් එක තමයි ආත්ම විශ්වාසය. මොන දේ තිබ්බත් ඔයා තනකට ගියාම ඔයා ලැජ්ජ බයයි නම්, ඔයා හැම වෙලාවෙම හැංගෙනවා නම්, ඔයාට ඔයාගේ ලස්සන ගැන ආත්ම විශ්වාසයක් නැත්නම්, හැම වෙලාවෙම ඔයා ගැන නෙගටිව් හිතනවා නම්, ඔය මොන ඇන්දත් මොනා කරත් මදි. ඉතින් ඔයාට ඔයා ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි හැමෝම පර්ෆෙක්ට් නෑ. ඉතින් අපි අපේ ලස්සන ගැන සහ අපි ගැන ආත්ම විශ්වාසයක් තබා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඔයාව තවත් ආකර්ෂණය කරගන්න තියෙන තවත් මඟ. ඉතින් 6වෙනි ටිප් එක තමයි 6වෙනි සහ අන්තිම ටිප් එක තමයි හිනාව. හිනාව අපිට ඉතින් ලොකු ගාණක් යන්නේ නැහැනේ. අපිට කෙනෙක් එක හිනා වෙන්න සහ හිනාව බෙදන්න. ඉතින් කිසිම ගාණක් වැය නොකර, රුපියලක්වත් ඔයා වියදම් නොකර ඔයාගේ හිනාව ඔයා හැමෝටම දෙන්න. පුළුවන් තරම් හදවතින් හිනා වෙන්න. ඉතින් ඔයාගේ ලස්සන තවත් වැඩි දියුණු කරගන්න හිනාව අනිවාර්යෙන් වැදගත්. ඉතින් මේ ටිප්ස් 6 ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න උදව් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන මම එනකම් මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.